අද මම ඇවිල්ලා ඉන්නේ කුරුවිට බටතොට දිවාගුහාව පුදබිම කියන ස්ථානේ බලන්න. ඉතින් කුරුවිට ඉඳන් ආවහම බටතොට දිවාගුහාව බලන්න එන්න බස් තියෙනවා. කුරුවිට ටවුන් එකෙන් බස් එකක් ගත්තාම බටතොට දිවාගුහාව පාරේ මෙන බස් එකකුත් තියෙනවා. තව බස් එකක් තියෙනවා ඒ රත්න බස් එකයි. ඒ බස් එකෙන් ඇවිල්ලා පාර අයිනෙන් බහලා ටිකක් ඇතුළට එන්න ඕනි. දිවාගුහාව පාරේ එන බස් එකේ මාවත ඔයාලට පන්සල් ළඟින්ම දිවාගුහාව පුදබිම ළඟින්ම බහින්න පුළුවන්. බැහලා ටික දුරක් පයින් යන්න ඕනි. මම පෙන්නන්න ඔයාලට යන පාර. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු දිවාගුහාව පුදබිම සහ ඒ ගැන සියලු විස්තර මේ වීඩියෝ එකේදී ගේන්න බලාපොරොත්තු වෙනවා. දිවාගුහාවට එන පාරේ කඩවල් කිහිපයක් තියෙනවා. ඔයාලට ගන්න පුළුවන් දේවල් ඉතින් ගොඩක් දේවල් තියෙනවා. කඩවල් වල මැංගෝස් කීයදක්? අරක 100ට 3යි මේක 100ට 5යි. 100ට 3යි. හරි. ගිහලා නැකරි. හොඳයි. දිවාගුහාව යන පාර අතරේ මැංගෝස් කිරි රහක් බලන්නත් තිබෙනවා. අපි ඉස්සරහට ගිහලා බලමු. කන්ද යන්න ඕනේ ඉස්සරහට දිවාගුහාවට යන්න පාරේ. මේ අපට තියෙන්නේ ඔක්කොම කඩ හදලා තියෙනවා එන සෙනගට. හරි විකුණ ගන්න මේ ගම් වාසියයි. අපි ඉස්සරහට ගිහලා බලමු. දැන් මම මේ කන්ද ඉහළට ඇවිල්ලා දිවාගුහාව පේන මානේ තමයි ඉන්නේ. මෙතනින් තව ටිකක් ඉහළට යන්න ඕන දිවාගුහාව පුදබිමට ළඟා වෙන්න. මාර්ග දෙකක් තියෙනවා. එකක් මෙතනින් එන තැනින් ඉහළට යන්න තියෙනවා. මම පෙන්නන්නම් ඒක. මේක මාර්ගයක්. මෙතනින් යන්නත් පුළුවන්. අපි හිතන්නේ මේ පාරෙන් ඉහළට ගිහිල්ලා ආය අපව වෙනකොට මේ පාරෙන් එන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
දැන් අපි දිවා ගුහාව ඓතිහාසික පුදබිම ඇතුළට ඇවිල්ලා ඉන්නේ. මෙතන හරිම නිෂ්කලංක තැනක්. එතන ඉන්නවා මහත්මයෙක්. එයාට හැමදේම පැහැදිලි කරයි දිවා ගුහාවේ ඓතිහාසික පුදබිම සහ මේ සියලු විස්තර ගැන. ඊට පස්සේ මෙතන ඉතිහාසය කියන මහත්මයා අපි බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වරට කැලණියට වැඩම කරලා තියෙනවා. ඒ වැඩම කරපු අවස්ථාවේදී අපේ සමන්ද විහාමුදුරුවෝ ආරාධනා කරලා තියෙනවා ලංකාවේ බැතිමතුන්ට සහ දෙවියන්ට වැඳ පුදා ගන්න ස්ථානයක් සටහන් කරන්න කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සමන්ද විහාමුදුරන්ගේ ආරාධනාව පිළිග අරගෙන කමන්කෝට පර්වතයට වැඩම කරලා තියෙනවා. රහතන් වහන්සේලා 500 නමක් සමග වැඩම කරලා එර්දියෙන් සිරිපතුල සටහන් කරලා ආපසු දිවා කාලයේදී වඩින ගමන් මේ ස්ථානයේ දිවා විවේකයේ සඳහා බුදුරජාණන් වහන්සේ වැඩම කරලා තියෙනවා. දිවා විවේකේ. ඒකත් මේ නම හැදෙන්න හේතුවක් වෙන්නත් පුළුවන්. දිවා විවේකයේ සඳහා මේ ස්ථානයේ රහතන් වහන්සේලා 500 නමක් සමග වැඩම කරලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ තුන් වර ලංකාවට වැඩම කළත් වැඩිම වේලාවක් ගත කරලා තියෙන මේ ස්ථානයේ. එවකට හිටපු රජවරු බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ආපසු වැඩියට පස්සේ එවකට හිටපු රජවරු මෙතන විහාරස්ථානය ආරම්භ කරලා තියෙනවා. ඒ ආරම්භ කරලා කාලේ යද්දී මෙතන රජවරු ඉඳලා තියෙනවා. ඒ රජවරු තමයි විහාරස්ථානය ආරම්භ කරලා තියෙන්නේ. කාලයක් යද්දී රජ කෙනෙකුගේ විසවන වහන්සේ කෙනෙක්ව මෙතන දූෂණය කරලා මිය ගිහින් තියෙනවා. ඒ රජවරුන්ගේ නම් මොනවත් සඳහනක් නැද්ද මෙතන හිටපු එහෙම දැනට එහෙම නැද්ද? එහෙම ඉතින් සටහන් ජනප්‍රවාදයේ හරි එහෙම එනවද නම්? ජනප්‍රවාදයේ තියෙනවා මේ තිස්ස මලල රජතුමා. තිස්ස මලල. තිස්ස මලල රජතුමා තමයි මේක ආරම්භ කරලා තියෙන්නේ. ජයතිල මහත්මයා එතකොට මේ කිස්තු වර්ෂය ඒ වගේ වර්ෂ වලින් ගත්තොත් කොයි කාලේ ඉඳලා වගේ? අවුරුදු 700 ගානකට උඩදී. අවුරුදු 700 ගානකට ඉහතදී. 700 ගානකට උඩදී. ඊට පස්සේ අවුරුදු 700 ගානකට උඩදී තමයි මෙතන විහාරස්ථානයේ හදලා තියෙන්නේ රජවරු. එහෙම හදලා මෙතන විහාරස්ථානයේ වැඩි දියුණු කරගෙන යන අවස්ථාවක මෙතනව දූෂණය කරලා මැරිලා තියෙනවා. යම් කිසි පුද්ගලයෙක්ව දූෂණය කරලා. අවුරුදු 700කට පෙර. කියන්නේ 95 ඉඳලා අවුරුදු 700 ගානකට පෙර. ඊට පස්සේ මේ විසෝන් වහන්සේ මෙතන මිය ගියාට පස්සේ විසෝන් වහන්සේ මෙතන යක්ෂණියක් වෙලා කන්ටමාලි යක්ෂණිය කියලා යක්ෂණියක් වෙලා මෙතන උත්පත්ති ලැබලා මෙතන ආරක්ෂා. මෙතන වාසය කරන්න ගත්තා. ඊට පස්සේ අපේ මේ මහා සංඝ රත්නය අහලා තියෙනවා ඔබ ඇයි ආවේ ඔබ කවුද ඔබ මොකද්ද මෙතන කරන්නේ කියලා. ඊට පස්සේ ඒ යක්ෂණිය කියලා තියෙනවා කතා කියලා මම ඉස්සර මම මෙතන දූෂණය කරලා මේ ගිය කෙනෙක් මම දැන් මෙතන යක්ෂණියක් වෙලා ඉන්නේ මේක අරක්ගෙන ඉන්නේ මමයි මෙතන වාසය කරන්නේ මමයි ඒකයි මෙතන මෙහෙම කරදර සිද්ධ කළේ මම කියලා. ඊට පස්සේ සංඝ රත්නය අහලා දෙනවා දැන් ඔබතුමීට මොකද්ද වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ කියලා දෙනවා මං කියන විදිහට මෙතන වැඩ දියුණු කරගන්න පුළුවන් මං කියන විදිහට මෙතන කරන්න ඕනේ කියලා. ඊට මොකද්ද ඉල්ලීම කියලා අහලා තියෙනවා. ඊට පස්සේ කියලා තියෙනවා මෙතන විහාරස්ථානයට අඩි 40ක් පල්ලෙහි කිරිනුක ගසක් රෝපණය කරලා ඒ කිරිනුක ගස ළඟ අටපිරිකරක් පූජා කරලා සිල්මෑනියෝ 15 නමකට වැඩි වඩම්මාලා ඒ කිරිනුක ගස ළඟ කිරිහාර පූජාවක් කරලා ඒ කිරිහාර පූජාවෙන් පසු අටපිරිකර වඩමවල අපේ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල ස්පර්ශය වෙන විදිහට තැන්පත් කරන්න ඒ අටපිරිකර සම්පූර්ණ දි รา පත්ලා හානිය එතන සිට මාව දේවත්වයෙන් සලකන්න ඔය කට්ටිය දේවත්වයෙන් සලකන එකලමට පොරොන්දු වෙන්න. ඊට පස්සේ අටපිරිකර සම්පූර්ණම හානියටපත් වුණාට පස්සේ මම දිවි ලෝකයට වැඩම කළා. ඉතින් දැනටත් අටපිරිකර මෙතන තියෙනවා හානි වෙමින් පවතිනවා පාත්‍රය තියෙනවා. තාමත් තියෙනවා අපිට. තාම සම්පූර්ණ හානියටමපත් වෙලා නැහැ. ඒ කියන්නේ ඔව් දැන් 95 ඒ කාල සීමාව කියලා ගත්තාම ලොකු කාලයකුත් නැහැ. අවුරුදු 30ක් 35ක් වගේ නෙවෙයි. ඔව්. ඉතින් ඒක තමයි මහත්මයා මේ විහාරස්ථානයේ මම දන්න තරමේ ඉතිහාස කතාව. ඉතින් මෙතන කතාවක් තියෙනවා මහත්මයා. ඔව්. ඒ නඩුව ඒ ස්ත්‍රිය දූෂණය කරලා නියගේ නඩුව මෙතන අහනවා කියලා. මොකද සෙල්ලිපේ වලවත් ලිපිලේඛන වලවත් පොත්පත් වලවත් මුකුත් නැහැ.
මෙතනේ නඩුව කතා කරනවා කියලා මෙන්න මෙහෙම සඳහන් වෙනවා. ඔව්. ඒ දේවිය මේ ඉන්නේ, නඩුව අහන රජතුමා මේ ඉන්නේ. මේ දේවියනේ. ඔව්. මේ ඉන්න සමන්ද විහාමුදුරුවෝ, මේ විෂ්ණු දෙවි හාමුදුරුවෝ අපි උසාවිය ගත්ත ඉතින් උසාවියේ විනිශ්චයකාරතුමා ඉන්නේ. ඒ වෙනුවට අපේ විෂ්ණු දෙවි හාමුදුරුවෝ හොඳද? මෙතන ඉන්නවා ඒ කුමාරයා ගම්බාර දෙවි හාමුදුරුවෝ. මෙතන මේ නඩුව අහනවා, නඩු තීන්දුව මොකක්ද උනේ කියලා අපි දන්නේ නැහැ. මේ වගේ දෙයක් වුණා මෙතන මෙහෙමයි කියලා ඉල්ල මේ ඉන්නේ මේ බිසවනේ. මේ රජතුමා. මේ සමන්ද විහාමුදුරුවෝ. විනිශ්චයකාරතුමා දෙක තමයි විෂ්ණු දෙවි හාමුදුරුවෝ මෙතන වැඩ ඉන්නේ. ඒතකොට මේක නිර්මාණය වෙලා තියෙන්නේ ඒ කාලෙමයි. ඒ කාලෙම නිර්මාණය වෙලා. ඒ රජ කාලෙමයි. මේ අලුතෙන් සංවර්ධනය කරලා නෙවෙයි රජ කාලේ නිර්මාණය කරන ප්‍රතිමා වහන්සේලා තමයි මේ තියෙන්නේ. එතන ඒ කාලෙම ඒක ප්‍රසිද්ධ කතාවක් විදිහට ගිහිල්ලා තියෙනවා නේද? කියන්නේ අවුරුදු 700 ගණන් රජ කාලේ. ඔව්. මේ පිටුසිතුවම් ඔක්කොම ඒ ඉස්සර රජ කාලෙම තිබුණ ඒවා තමයි කියන්නේ. ළඟදී හදපුවා මුකුත්ම මේකේ නැහැ. ඔව්. මේවා මේ මොනවත් පාට කරන්නවත් එහෙමත් බෑනේ නේද? ඔව් මේ සිංහයා එහා බලනවා හරි වෙනස්නේ. ඔව් ඔව්. ඉතින් මහනුවර යුගයට අයත් මේ බිතුසිතුවම් කියලා හුඟ දෙනෙක් මෙතන කියනවා. මහනුවර යුගයටනේ. මහනුවර යුගයට. යුගයට අයත් බිතුසිතුවම් කියලා තමයි මෙතන හුඟ දෙනෙක් කියන්නේ තරින් බිතුසිතුවම් බලනවා. ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ මෙතන සොයාගත්ත නිසා ප්‍රතිමාවක් මෙතන ඉදි කරලා තියෙනවා. ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ. විශේෂයෙන් මතක් කරන්න ඕන දේ තමයි මේ ඓතිහාසික පුදබිමවල් රැකගන්න එක ශ්‍රී ලාංකික විදිහට අපි හැමෝගෙම වගකීමක්. ඒ නිසා මේ වගේ තැන් රැකගන්න හැමෝගෙම සහයෝගය අවශ්‍ය වෙනවා. අදටත් මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. ඉදිරියේදී අලුත් වීඩියෝ එකකින් ආයෙ හමු වෙමු. ඒ රජ කෙනෙකුගේ විසුණු වහන්සේ කෙනෙක්